2026 IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද සවස 2:30ට අබුඩාබිවලදී ආරම්භ වුණා. ඊට ක්‍රීඩකයින් 350 දෙනෙකු ඇතුළත් වුණු අතර ඊට ඉන්දිය ක්‍රීඩකයින් 240ක් සහ විදේශ ක්‍රීඩකයින් 110ක් ඇතුළත් වුණා. මෙම වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත් වී තිබෙනවා. ඊට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග මහේෂ් තීක්ෂණ සහ මතේෂ පතිරණ ඉන්දිය රුපියල් කෝටි 2 කාණ්ඩයටත් චරිත් අසලංක සහ කුසල් පෙරේරා ඉන්දිය රුපියල් කෝටි 1 කාණ්ඩයටත් ඇතුළත් වුණා. ඊට අමතරව පැතුම් නිසංක, දසුන් චානක, කුසල් මෙන්ඩිස්, විනෝද ප්‍රනාන්දු, විජේකාන්ත්, වියස්කාන්ත්, දුනිත් වෙල්ලාල යන ක්‍රීඩකයින් ලක්ෂ 75 කාණ්ඩයට ඇතුළත් වුණා. ශ්‍රී ලංකා නවක ක්‍රීඩක ට්‍රෙවින් මැතිව්ද ඉන්දිය රුපියල් ලක්ෂ 30 කාණ්ඩයට ඇතුළත් වුණා. මෙම ක්‍රීඩකයින්ගෙන් කිහිප දෙනෙකුම අද දිනේ පැවති IPL වෙන්දේසියේදී ඉහළ වෙළකට අලෙවි වී තිබෙනවා. ඒ අනුව ගියවර රාජස්ථාන රොයල් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග මෙවර ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ඉන්දිය රුපියල් කෝටි 2කට අද දිනේදී අලෙවි වුණා. මීට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම මිලක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක මතේෂ පතිරණ ඉන්දිය රුපියල් කෝටි 18කට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. මේ ශ්‍රී ලංකා මුදලින් ගත් කල රුපියල් කෝටි 61ක් පමණ වේ. මොහු ගියවර නියෝජනය කරනු ලැබුවේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමයි. මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ විදේශ ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල වාර්තා කරමින් කැමරන් ග්‍රීන් ඉන්දිය රුපියල් කෝටි 25.2කට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අද දිනේදී අලෙවි වුණා. එය ශ්‍රී ලංකා මුදලින් ගත් කල කෝටි 85ක් පමණ වේ. මීට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිල ඉන්දිය රුපියල් කෝටි 2කට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. තවද ඉන්දිය ක්‍රීඩක වෙන්කටේෂ් අයියර් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම ඉන්දිය රුපියල් කෝටි 7කට මිලදී ගත්තා. මීට අමතරව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු වන ක්වින්ටන් ඩි කුක් ඉන්දිය රුපියල් කෝටි 1කට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම විසින් අද දිනේදී මිලදී ගත්තා. ෆින් ඇලන්ද ඉන්දිය රුපියල් කෝටි 2කට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා. තවද ගියවර චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම නියෝජනය කළ මහේෂ් තීක්ෂණ මෙවර කිසිම කණ්ඩායමකට අලෙවි වූයේ නැහැ. මේ වන විටත් 2026 IPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙනවා. ඔබ සිතන පරිදි තවත් කුමන ක්‍රීඩකයින් කුමන කණ්ඩායම් වලට අලෙවි වෙයිද? ඒ අනුව මෙහි නවතම තොරතුරු දැනගැනීම සඳහා අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට අපේ වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ දැනට සමුගන්නවා. සියලු දෙනාටම සුබම සුබ ජයග්‍රාහී දවසක් වේවා.